රුවන් සරණයි හිරුෂ හස්තරේඛා සම්බන්ධලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාටම අද මම ඔයාලට කියලා දෙනවා හස්තරේඛාවෙන් අපි කතා කරමු රවි මණ්ඩලය. දැන් අපි කතා කරා රවි මණ්ඩලයේ සිරස් රේඛා ගැන කතා කරා, රවි මණ්ඩලයේ පිළිමීඩ සලකුණු ගැන කතා කරා, ත්‍රිශූල සලකුණු ගැන කතා කරා. අද මම ඔයාලට කතා කරනවා මේ රවි මණ්ඩලයේ තරුවක් ආකාරයට සලකුණක් පිහිටීම. මේ ස්ථානයේ මේ තියෙන බුද්ධ මණ්ඩලය, මේ තියෙන රවි මණ්ඩලය. ඔයාලට පේනවා මෙතනින් ඔය තරුවක් ආකාරයට සලකුණක් පිහිටලා තියෙනවා. මේ ආකාරයට සලකුණක් පිහිටීම මගින් ඔයගොල්ලන්ගේ ජීවිතයේ කුඩා කාලයේ සිටම ටිකක් වැඩ කටයුතු කිරීමට කම්මැලිව ඉඳගෙන අවුරුදු 26ක් 27ක් විතර වගේ වෙනකොට ඔයා ගොඩක් ශක්තිමත් වෙනවා. ඒ වගේම ජීවිතයේ නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දීමට ශක්තියක් ලැබෙනවා. ඒ වගේම කාටවත් නායකත්වයේ ගැනීමට සුදුස්සෙක් වෙනවා. ඒ වගේම විදේශ වරම් හිමි වෙනවා. ඒ වගේම භූමිලාභ, වාහන, ඉඩකඩම්, එතකොට හොඳ දරු සම්පත් ලබන්න වාසනාව හිමි වෙනවා. ඒ වගේම නොයෙක් දේවල් නොයෙක් භාෂා හදාරන්න වාසනාව හිමි වෙනවා. ඒ වගේම කාටවත් ප්‍රධාන චරිතයක් වීමේ වාසනාව හිමි වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ අත්වලත් මෙවැනි සලකුණු තිබෙයිදයි කියලා පරීක්ෂා කරලා බලමු. හිරුෂ හස්ත රේඛා සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි.